කොහොමද ඔයාලට ඔන්න වෙනදා වගේම මේ අවුරුද්දෙත් ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද අරගෙන ආවේ අපේ ගෙදර අවුරුදු සමරපු විදිය. නමුත් මේක නම් හරියම පොඩි වීඩියෝ එකක්. මට ගොඩාක් වීඩියෝස් කරගන්න හම්බුනේ නැහැ බබත් එක්ක. ඉතින් හරියම පොඩියට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. කැවිලි වර්ග ටික හදන්න පටන් ගත්තේ 11 වෙනිදා ඉඳලා. ඉතින් ඊට ලැබෙන වෙලාවට තමයි ටක් ගාලා කැවිලි ටික හදාගත්තේ. නමුත් මට මේ දේවල් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ඉතින් මේ හදන්නේ මුං ඇට කැවුම් වලට අවශ්‍ය කරන මුං ඇට ටික බැද ගන්න. ඉතින් ඒකත් බැදලා පැත්තකින් තියලා ඊට පස්සේ මම සීනි පැණි එක හදාගත්තා. ඊට පස්සේ මම හදන්නේ හැඳි කැවුම් ටික හදාගන්න. ඉතින් මම ලොකු ප්‍රමාණයක් හදන්නේ නැහැ. මුං ඇට කැවුම් 25ක් 30ක් වගේ තමයි ලෑස්ති කරගන්නේ. හැඳි කැවුම්ත් එහෙමයි. ඉතින් මට වීඩියෝ කරගන්න හම්බුනේ මුං ඇට කැවුම් එකයි හැඳි කැවුම් එකයි හදන විදිය විතරයි. ඔන්න ඉතින් 2025 අවුරුද්දත් උදා වුණා. ඉතින් මේ අවුරුද්ද ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුතක් එන්න ඕනි කියලා නිදුක් නිරෝගී සුවයෙන් ඔයගොල්ලෝ හිතන පතන හැමදේම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ඊළඟට මම කළේ කිරිබත් එක මේ වගේ රයිස් කුකර් එකට දාලා කැවිලි මේස ලෑස්ති කරගත්ත එක. මෙන්න මේ කප් සෙට් එක තමයි අද මම පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. මේක අපේ ස්ටොක් එකට අලුතෙන්ම ආපු එකක්. හරිම ලස්සනයි. ඉතින් gift එකක් දෙන්න උනත් ඔයගලන්ට ඔන්න ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම වෙනදට කැවිලි මේස ලෑස්ති කරන්න බබා ඉන්නවා. ඉතින් අද ටිකක් උදෙන්ම අවුරුද්ද ලැබපු නිසා බබාත් නීති. ඉතින් කැවිලි මේස ලෑස්ති කරන එක තමයි මම ආසම දේ. හරිම ලස්සනට කැවිලි මේස ලෑස්ති කරලා සංග්‍රහ කරන්න තමයි ගොඩාක් කැමති. ඉතින් ඒ නිසා මම එක එක අවුරුදු වල එක එක විදිහට කැවිලි මේස සරසනවා. නමුත් මේ අවුරුද්දේ නම් කිසිම දෙයක් සූදානම් වුණේ නැහැ. ඉතින් ඔන්න පුළුවන් විදිහට තමයි ටක් ගාලා මේ වගේ ලෑස්ති කරගත්තේ. කලින් වගේ ගොඩාක් කාලය අරගෙන ලෑස්ති වෙන වෙලාවක් තිබුණේ නැහැ. මේ හදන්න ඕන නෑදෑ හිතමිතුරන්ගේ ආදරේ හිතවත්කම තවත් වැඩි වෙන්න කැවිලි පිඟානක් ලෑස්ති කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2025 අවුරුද්ද අපේ ගෙදර අය සැමරුවා. ඉතින් හරිම පොඩියට ගෙනාවේ ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගේන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ දේ ගැනත් ඔයගලන්ගේ සමාව ඉල්ලනවා. ආයි වීඩියෝ එකක් අරගෙන එන්නම්. හදවතින්ම ඔයගල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.